Hi guys, welcome back to my YouTube channel. කොහොමද සිංහලට? ඉතින් ගොඩක් ආදරෙන් ඔයාලා හැමදෙනෙක්ම පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එක ඔයාලට ෂෙයා කරගන්න හිතුවා. මුලින් ඉඳලා සරලව ලේසියෙන්ම ඒ වගේම කෙටි කාලයකින් හදන්න පුළුවන් නිවැරදි බ්‍රේස්ලට් එකක් හදන විදිය. මොකද මේ නිවැරදි බ්‍රේස්ලට් එකක් කියලා කිව්වේ. ඉතින් ගොඩක් අයට ගැටලුවක් තියෙනවා බ්‍රේස්ලට් එකක් කොහොමද ගැට ගහගන්නේ කියලා. ඒ කියන්නේ ලෙහෙන් නැති වෙන විදිහට ගැට ගහගන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා කවුරුත් කරන්නේ නැති විදිහට බ්‍රේස්ලට් එකක් ගැට ගහන විදිය. ඉතින් මේක මම කරන විදිය. ඒක නිසා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඔයාලටත් මේ විදිහට බ්‍රේස්ලට් එකක් ගැට ගහන්න පුළුවන් කියලා. ඉතින් මෙතන ග්ලාස් බීඩ්ස් ඉතින් ඔයාලට මෙතනදී ග්ලාස් බීඩ්ස්ම විතරක් නෙමෙයි ඕනම බීඩ්ස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම හිතුවා පාවිච්චි කරන්න මෙන්න මේ පින්ක් කලර් ග්ලාස් බීඩ් එකෙන් බ්‍රේස්ලට් එකක් හදන්න. මේක හරි ලස්සන කලර් එකක්. මේක ටිකක් ලයිට් පින්ක් එකක් තියෙන්නේ ලා පාටක්. අර සිම්පල් කියුට් ලුක් එකක් එයි කියලා හිතන. අපි බලමුකෝ මම කොහොමද බ්‍රේස්ලට් එක හදන්නේ කියලා. ඉතින් ඉස්සල්ලාම මේ මගේ මේ ග්ලාස් බීඩ්ස් වැලක් තියෙන්නේ. ඒක නිසා මට පබුළු වෙන් කරගන්න ඕන නිසා මම මෙන්න මේ විදිහට කපලා මේ විදිහට මම වීදුරු බෝල් එකකට දාගන්නවා. ඉතින් ග්ලාස් බීඩ්ස් වලින් පොඩි ප්‍රමාණයක් මම මෙන්න මේ විදිහට වෙනම කප් එකකට දාගත්තා. ඉතින් මේක හරිම ලස්සන කලර් එකක්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන අනිත් මැටීරියල්ස් මොනවද කියලා බලමු. මේ තියෙන්නේ මගේ එක චූටි මැටීරියල්ස් දාන බොක්ස් එක. අපිට අවශ්‍ය වෙනවා ෆ්ලැට් හෙඩ් පින් එකක්. මම සිල්වර් කලර් එකෙන් තමයි ගන්නෙ. ඒ වගේම අපිට ජම්පින් රින්ග්ස් අවශ්‍ය වෙනවා. ඉතින් ජම්පින් රින්ග්ස් දෙකක් තුනක් වගේ අවශ්‍ය වෙනවා. දෙකක් වගේ තමයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු කොහොමද මම මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් කොහොම හරි ජම්පින් රින්ග්ස් අවශ්‍ය වෙනවා. මම ඒකේ සිල්වර් කලර් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම අවශ්‍ය වෙනවා මට මෙන්න මේ විදිහේ චූටියට පොඩි කෙටි චේන් කොටසක් අඟල් එකමාරක් හෝ එකක් වගේ චේන් දිග චේන් කොටසක් ඇති. ඒ වගේම මට දැන් අවශ්‍ය වෙනවා මට දැන් චාම් එකක් හදන්න තමයි අවශ්‍ය. ඉතින් චාම් එකකට අවශ්‍ය වෙන බටර්ෆ්ලයි එකක්. ඉතින් මේ තියෙන මං ගාව තියෙන බීඩ් බොක්ස් එක. ඒකේ තියෙනවා මේ බටර්ෆ්ලයි මෙන්න මේ කලර් එක තමයි අද පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. මේකට මට නිල් පාට බටර්ෆ්ලයි හොඳයි කියලා හිතුණා. රෝස පාට හොඳයි කියලා හිතුණා. අන්තිමට තියෙන රෝස පාටෙන් තමයි හැදුවේ. ඊට පස්සේ මේ තියෙන්නේ ගෝල්ඩ් බීඩ්ස් ගෝල්ඩ් කලර් බීඩ්ස්. ඉතින් අර ස්පේස් බීඩ් එකක් විදිහට මම හිතුවා ගෝල්ඩ් කලර් බීඩ්ස් පාවිච්චි කරන්න. මොකද නිකම්ම ග්ලාස් බීඩ්ස් වලින් විතර බ්‍රේස්ලට් එක හදනට වැඩිය අර ඒකේ අතරට ඒ කියන්නේ ග්ලාස් බීඩ්ස් අතරට වෙන කලර් එකක් කියන්නේ ගෝල්ඩ් හෝ වයිට් කලර් එකක් මික්ස් වුණොත් ගොඩක් ලස්සනයි. ඒකට අර වෙනම වටිනාකමක් ලැබෙනවා අර තවත් දෙයක් මික්ස් කරලා හදද්දී. මොකද ගෝල්ඩ් කලර් එකක් ඔය ලා පාටට වගේ මික්ස් වෙද්දී ලස්සනයි. ඉතින් අද මම පාවිච්චි කරන්නේ 0.7 ක්‍රිස්ටල් ටෙක් ඉලාස්ටික් ත්‍රෙඩ් එක. ඉතින් ඔයාලා 0.8 ඉලාස්ටික් ත්‍රෙඩ් එකත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ කරේ ඉලාස්ටික් ත්‍රෙඩ් එකේ අර ඉලාස්ටික් කොටස නැමිලා වගේ තිබ්බා. ඉතින් ඒ කොටස අයින් කරගත්තා. මොකද නැවිච්ච වගේ තැන් තිබ්බොත් ඉලාස්ටික් එකේ ඒවා කැඩෙන්න බලනවා. ඒක නිසා අර ඒ වගේ තැන් ඉවත් කරලා හොඳ ඉලාස්ටික් කොටස ගන්නවා. ඉතින් මම මුලින්ම කරන්නේ අර ස්පේස් බීඩ් එකක් විදිහට පාවිච්චි කරන්න හිතපු මේ ගෝල්ඩ් කලර් බීඩ් එක මුලින්ම දාගන්නවා. මම රටාවක් අනුගමනය කරනවා. මොකද අපි රටාවක් අනුගමනය කරද්දී අපිට ලස්සන නිර්මාණය කරගන්න පුළුවන්. එක ගෝල්ඩ් බීඩ් එකක් දාලා ඊට පස්සේ මගේ මේ ග්ලාස් බීඩ් එකක් දානවා. ඊට පස්සේ නැවතත් ගෝල්ඩ් බීඩ් එකක් දානවා.
ඉතින් මෙතනදී ගෝල් බීඩ් එකක්ම අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් නම් පබුලුවක් දාන්න පුළුවන්. සුදු පාට පබුලුවක් දාන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ගෝල් කලර් බීඩ් එකයි ඊට පස්සේ ග්ලාස් බීඩ් එකයි දාලා හදනවා. ඉතින් මෙතනදී ගෝල් බීඩ් වෙනුවට ඔයාලට ස්පේසර් බීඩ් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඇත්තම කියනවා මම මේ ගෝල් බීඩ් එක ස්පේසර් බීඩ් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. අර එතකොට අපිට බ්‍රේස්ලට් එකට තියෙන ග්ලාස් බීඩ්ස් ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ විතරක්ද අර බ්‍රේස්ලට් එකට වෙනස්ම ලුක් එකක්, වෙනස්ම ලස්සනක්, ඒ වගේම අර වෙනස්ම වටිනාකමක් හම්බෙනවා. මොකද මේකේ අර කලර්ස් අපි මැච් කරලා නිර්මාණය කරද්දී මොකද දැන් ඔයාලටම වීඩියෝ එකේදී පේනවා ඇති මේ ග්ලාස් බීඩ් එක චුට්ටක් ලා පාටට තියෙන්නේ. මේක අර ලා රෝස පාටක් තියෙන්නේ. එතකොට මේකට මේ ගෝල් කලර් බීඩ්ස් දැම්මහම අර වෙනස්ම ලස්සනක් එනවා. අර සිම්පල් වගේම අර අමුතු වෙනස්ම ලස්සනක් එනවා. මට කියන්න තේරෙන්නේ නැහැ. අර මේක ඔයාලම හදලා try කරලා බලන්න. එතකොට තේරෙනවා මේ වල කලර්ස් වල වෙනස. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරද්දී අපි try කරලා බලන්න ඕන. මෙන්න මේ කලර්ස් දැම්මොත් කොයි වගේ දෙන්නේ. මේ දේවල් පාවිච්චි කරොත් මොන වගේ වෙයිද? අර එහෙම අපි try කරලා බලන්න. අපි මාර try කරලා අපිටම එතකොට තේරෙනවා මේ දේවල් මේකට ලස්සනයි, මේ දේවල් මේකට match වෙන්නේ නැහැ කියලා අපිටම තේරෙනවා. ඉතින් කතාවෙන් කතාව මම ඉතින් මෙන්න මේ විදිහට බීඩ්ස් ටික දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මම දාගත්තා ගෝල් කලර් බීඩ් එකයි ග්ලාස් බීඩ් එකයි. ඉතින් මේක ඉතුරු ටික ඔයාලා දාගන්න. මොකද මම ඒ දාන විදිය වීඩියෝ කරගත්තේ නෑ. ඉතින් මේ තියෙන්නේ මම සම්පූර්ණයෙන්ම බීඩ්ස් දාගත්තාන් පස්සේ දැන් මම බලනවා මට මේ බීඩ්ස් ටික ගාන හරියද කියලා. කියන මට අවශ්‍ය ප්‍රමාණයට බීඩ්ස් දාගෙන ඉවරයිද කියලා මම කෝකටත් නැවතත් මම මගේ රූල් එකෙන් සයිස් එක බලා ගන්නවා. ඒ කියන්නේ මේක ෆ්‍රී සයිස් බ්‍රේස්ලට් එකක් තමයි මම මේ හදන්නේ. ඉතින් සයිස් එකටම ගැලපෙන විදිහට මම බීඩ්ස් ටික දාගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉලාස්ටික් එකේ මෙන්න මේ වැඩි කොටස කපලා ඉවත් කරගෙන අපිට ගැට ගහ ගන්න පුළුවන් විදිහට ඉලාස්ටික් කොටස ඉතුරු කරගන්න කපන්න කලින්. ඊට පස්සේ දැන් මේක තමයි ඔයගොල්ලන් බලා ගන්න අවශ්‍යම පාර්ට් එක. ඉතින් මේතන ඔයගොල්ලන් මික්ස් කරගන්න එපා. හොඳට බලා ගන්න මම කොහොමද මේ බ්‍රේස්ලට් එක ගැට ගහන්නේ කියලා. ඉතින් මම වැඩි කතා කරන්නේ නැහැ මෙතනදී. අපි ඉලාස්ටික් පොටවල් දෙක තියෙනවානේ. ඉලාස්ටික් පොටවල් දෙක මෙන්න මේ විදිහට තියෙන ඉලාස්ටික් පොටවල් දෙක මෙන්න මේ විදිහට ක්‍රොස් කරලා බලා ගන්න මේ කොටස හොඳට මෙන්න මේ විදිහට දාලා එහෙම තද කරන්න එපා දැම්මම ගොඩාක්. ඊට පස්සේ නැවතත් මෙන්න මේ විදිහට ගැට ගහ ගන්න. මෙතනදී දෙපාරක් මෙන්න මේ විදිහට ගැට ගහ මෙව කළා. දැන් සම්පූර්ණයෙන්ම ගැට ගහ ගන්න. දැන් තමයි හරියටම තද කරන්න ඕනේ. හොඳට තද කරන්න. එහෙමයි කියලා එහෙන හයියෙන් තද කරන්න එපා. පරාස් ගාලා බ්‍රේස්ලට් එක කැඩිලා යයි. ඊට පස්සේ නැවතත් ගැට ගහ ගන්න ඕන. මෙන්න මේ විදිහට කැමති නම් ඉලාස්ටික් එක බ්‍රේස්ලට් එක යටින් අරගෙන අර මම කරපු විදිය බලන්න. නැවතත් මම ඉලාස්ටික් එක ගැට ගහන අර කලින් කරා වගේ දෙපාරක් මෙහෙම කරකලා මෙන්න මේ විදිහට දෙපාරක් මේව කළා ගැට ගහන තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම කරද්දී ගොඩක් ශක්තිමත් බ්‍රේස්ලට් එකක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලේසියෙන් කැඩෙන්නේ නැහැ. මොකද අපි බ්‍රේස්ලට් එකක් හොඳ නිමාවකින් වගේම හොඳ ක්වොලිටි එකකින් නිර්මාණය කරන්න ඕන. අර හොඳ ක්වොලිටි එකකින් නිර්මාණය කරද්දී මෙන්න මේ වගේ චූටි දේවලුත් අපි හොඳට කරන්න ඕන. ඒ කියන්නේ ගැට ගහන එක උනත් අපි පිළිවෙලට කරන්න ඕන නිවැරදි ක්‍රමයකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම සාමාන්‍ය බ්‍රේස්ලට් ගැට ගහන්නේ. තව ක්‍රම තියෙනවා. ඒත් මම වැඩිපුරම මට ලේසිම සහ මම නිතරම කරන්නේ මෙන්න මේ ක්‍රමය. ඊට පස්සේ ඉලාස්ටික් එකේ වැඩි කොටස මම කපලා ඉවත් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පේනවනේ? මම හිතනවා මම අද බ්‍රේස්ලට් එක ගැට ගහපු විදිය ඔයගොල්ලන්ට ගොඩාක් පැහැදිලිව තේරෙන්නේ නැති කියලා මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට කමෙන්ට් එකක් දාන්න. දැන් මම යන්නේ බ්‍රේස්ලට් එක තවත් ලස්සන කරගන්න චාම්යක් හදාගන්න. ෆ්ලැට් හෙඩ් පින් එකක් අරගෙන මෙන්න මේ විදිහට මම බ්‍රේස්ලට් එකට පාවිච්චි කරපුම් බීඩ්ස් වර්ග දෙකම මෙන්න මේ විදිහට ෆ්ලැට් හෙඩ් පින් එකට දාගන්නවා. ඊට පස්සේ මට මගේ ටූල්ස් අවශ්‍ය වෙනවා. රවුන්ඩ් නෝස් ප්ලයි එක හෝ මේ ෆ්ලැට් නෝස් ප්ලයි එක හරි අරගෙන මෙන්න මේ විදිහට අපේ ෆ්ලැට් හෙඩ් පින් එක නවා ගන්නවා. ඊට පස්සේ අපේ කට එක අරගෙන අපේ ෆ්ලැට් හෙඩ් පින් එකේ වැඩි කොටස කපාගෙන ඉවත් කරගන්න ඕන.
ඊට පස්සේ round nose ply එක අරගෙන මෙන්න මේක තමයි round nose ply එක. ඒක අරගෙන අපේ flat head pin එක මෙන්න මේ විදිහට නවා ගන්න ඕන. ඉතින් මෙතනදී සම්පූර්ණයෙන්ම අපේ මේ close කරගන්න එපා. මෙන්න මේ විදිහට පොඩි ඉඩසක් තියෙන විදිහට තියාගෙන අපි අර chain කොටසක් මට අවශ්‍යයි කියුවනේ chain කොටස අරගෙන මෙන්න මේ විදිහට අපේ ඒ චූටි charm එක අස්සට දාගන්න තමයි තියෙන්නේ. අපි bead එකකින් හදාගත්ත charm එක අස්සට මේ flat head pin එකේ මෙන්න මේ කොටසට chain එක දාගන්න. ඊට පස්සේ දැන් තමයි සම්පූර්ණයෙන්ම අපි අර head pin එක close කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට close කරගන්න. ඒක round nose ply එක හෝ flat nose ply එක භාවිතා කරලා ඔයගොල්ලන්ට එතන close කරගන්න පුළුවන්. වීඩියෝ එකේදී මම කරන විදිහ හොඳට බලා ගන්න. මොකද මම කියනවට වැඩිය ඔයගොල්ලන් මම කරන දේ බලාගෙන තේරුම් ගන්න. ඉතින් මට දැන් චුටි ජම්පින් රින් එකක් අවශ්‍ය වෙනවා. අපි අර බීඩ් එකකින් හදාගත්ත charm එක hang කරගන්න, ඒ කියන්නේ bracelet එකට attach කරගන්න මෙන්න ඉතින් චුටි ජම්පින් රින් එකක් අවශ්‍ය වෙනවා. ඒක මම මෙන්න මේ විදිහට මේකට දාලා පැත්තකින් තියා ගන්නවා. මෙතනදී මම 5mm හෝ 6mm size ජම්පින් රින් එකක් තමයි පාවිච්චි කරේ. මට size එක මතක නෑ. ඔයාලා පුළුවන් නම් 6mm ජම්පින් රින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට එක පැත්තකින් තියාගෙන දැන් අපි බටර්ෆ්ලයි charm එක තමයි හදාගන්න යන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මේ බටර්ෆ්ලයි charm එකක්ම අවශ්‍ය නැහැ. ඔයාලා ගාව තියෙන මොකක් හරි ඕනම charm එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මට තවත් ජම්පින් රින් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී පුළුවන් නම් ඔයාලා පොඩක් ලොකු ජම්පින් රින් එකක් ගන්න. ඒ ජම්පින් රින් එකත් ඕපන් කරගෙන මේ බටර්ෆ්ලයි එකට දාගන්න තමයි තියෙන්නේ. බටර්ෆ්ලයි එකේ පොඩි සිදුරක් තියෙනවා. පොඩ්ඩක් ඒක අපහසුයි මේ පොඩි ජම්පින් රින් එකක් දාන්න. ඒක නිසා පොඩ්ඩක් ලොකු ජම්පින් රින් එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ බ්‍රේස්ලට් එකේ අපි අර ගැටේ දාගත්ත තැනට තමයි මම මේ බටර්ෆ්ලයි charm එක ඇඩ් කරගන්නේ. ඇයි එහෙම කරන්න කියලා අහන්න එපා. මොකද මම ඒ විදිහට මේ ගැට ගහන, ඒ කියන්නේ ගැටේ තියෙන තැනට මම බටර්ෆ්ලයිව ඇඩ් කරන්නේ. අර බටර්ෆ්ලයි එක එහෙම තියෙද්දි මට හිතෙනවා අර ගැටේ වැඩිය කැපිලා පේන්නේ නැහැ. මොකද එළියට කැපිලා පේන්නේ නැහැ බටර්ෆ්ලයි. ඒ කියන්නේ charm එකෙම එතන ඒ කියන්නේ ගැටේ ගාව ගැටේ තියෙන තැන එල්ලද්දී මට ඒක මගේ මතේ ඔයාලා කැමති විදිහට ඒක මේ charm එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම අර ගැට ගහපු තැනින් තමයි බටර්ෆ්ලයි charm එක ඇඩ් කරගන්නේ. අන්තිමේදී වීඩියෝ එකේදී බලන්න අර ගැටේ අපිට පේන්නවත් නැහැ. මේ ගැටේ කොහෙද ගැට ගහලා තියෙන්නේ කියලාවත් අපිට හොයාගන්න බෑ බ්‍රේස්ලට් එක දිහා බලද්දී. අර හොඳට ළඟින්ම බීඩ්ස් ඇඩ් කරලා බලුවොත් මිසක නැත්තම් ගැටේ තියෙන්නේ කොහෙද කියලා අපිට හොයාගන්න බෑ. ඉතින් මේකත් පුංචි සීක්‍රට් එකක්. අපි මේ වගේ නිර්මාණය කරද්දී ඒ දේවලුත් දැනන් ඉන්න ඕන. ඊට පස්සේ අපි අර බීඩ්ස් වලින් හදාගත්ත charm එකත් මෙන්න මේ විදිහට බ්‍රේස්ලට් එකට attach කරගන්න. ඉතින් ඒක බටර්ෆ්ලයි ළඟින්ම නෙමෙයි චුට්ටක් එහාට වෙන්න තමයි මේව කරගන්නේ. වීඩියෝ එකේදී බලන්න මම කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලගේ නිර්මාණාත්මක අදහස් අරගෙන, ඒ කියන්නේ ඔයාගේම කියලා විදිහකට ඩිසයින් කරලා බ්‍රේස්ලට් හදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද මම ඔයාලත් එක්ක බ්‍රේස්ලට් එක හැදුවේ. ලස්සනයිද ළමයි? කමෙන්ට් එකක් දාන්න යන්න. අද වීඩියෝ එක ඔයාලට පැහැදිලිද? අපැහැදිලිද? අපැහැදිලි තැනක් තිබ්බොත් අනිවාර්යෙන් මට කියන්න. ඊළඟ වීඩියෝ එකේදී මම නැවතත් මම මේ විදිහේ බ්‍රේස්ලට් එකක් ආයෙ හදන්න කියලා දෙන්න. ඉතින් මගේ මේ channel එකෙන් ඔයාලට පුළුවන් ජුවලරි මේකින් වීඩියෝස් බලන්න. ඒ විතරක් නෙමෙයි මගේ daily vlogs, ඒ විතරක් skin care routines වගේ දේවලුත් මම මේ channel එකෙන් share කරගන්න හිතන් ඉන්නවා. ඉතින් අදට මෙච්චරයි. මම හිතන අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් දෙයක් දැනගන්න ලැබෙන්න ඇති කියලා. ඒ වගේම තමයි තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපේ channel එකත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලට මගේ මේ channel එකෙන් ගොඩාක් ලොකු වටින දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අදට ගිහින් එන්නම්. Thanks for watching.